ආයුබෝවන් ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. Enjoy the life vlog 2 එකකින් අපි ඇවිල්ලා ඉන්නේ කල්පිටිය නගරයට. කල්පිටිය කියන්නේ ලංකාවේ ලස්සනම අර්ධද්වීපයක්. එහා පැත්තෙන් මුහුදෙනුත් මෙහා පැත්තෙන් කලපුවෙනුත් වටවුණු හරිම ලස්සන පුංචි භූමි ප්‍රමාණයක්. මේ අපි පහු කරන් යන්නේ කල්පිටියේ කඩොලාන පරිසරය. ඊට පස්සේ මේ පේන්නේ නොරෙච්චෝලි බලාගාරයේ සුළං පංකා. ඊට පස්සේ අපි කන්දක්කුලි පැත්තට තමයි මුහුදට යන්න ඕනේ. ඒ යන අතරමඟදී මේ පළතුර දන්නවද බලන්නකෝ. මේවට කියන්නේ ඉන්දි කියලා ගොඩක් අය දන්නේ නැති පළතුරක්. ඉතින් කඩන්නත් හරි අමාරුයි. කටු ගොඩක් තියෙන ගහක්. හැබැයි ඉතින් මේක ඉදුණු ඉන්දි එකක් නෙමෙයි. මේක අමුයි. මේක ඉදෙනකොට කළු පාටට හුරු දම් පාටක් ගන්නවා. හරියට අර දන් ගෙඩි වගේ. මේක ලුණු වතුර දාලා තිබ්බහම ඉක්මනට ඉදව ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ආයෙ ගමන යන්න පිටත් වුණා. අද අපි යන්නේ කන්දක්කුලේ කලපුව හරහා බෝට්ටු සවාරියක් යන්න. ඉතින් කල්පිටියේ ඕන තරම් ලස්සන තැන් තියෙනවා. ඒ අතුරින් අද අපි එකක් තෝරගත්තා. ඒක තමයි කල්පිටිය ඩයිවින් සෙන්ටර් එක. මේ ඔයගොල්ලෝ දකින්නේ සෙන්ටර් එකේ බැනර් එක. මෙතන හරි ලස්සනට හදලා තියෙනවා සංචාරකයන් සඳහා නවත්තන්න ගන්න පුළුවන් විදිහට පුංචි කාමර. හරියට කබාන වගේ. ඉතින් මේ තැනදී ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් ඩයිවින් කරන හැටි උගන්වන පන්ති කාමරයේ විදිහට සකස් කරපු තැන් තියෙනවා. ඊට අමතරව ඩයිවින් වලදී ඉගෙන ගන්න ඕන කාරණා මුහුදේ ඉන්න සතුන් පිළිබඳව ඔය වගේ කරුණු බොහොමයක් එයාලා උගන්වලා තමයි ඩයිවින් වලට එක්කන් යන්නේ. ඉතින් මේ දකින්නේ සංචාරක නිවසනයක් විදිහට හදලා තියෙන ඩයිවින් සෙන්ටර් එක. ඉතින් මේක සීසන් එක නෙවෙයි හින්දා අපි යනකොට කවුරුත් හිටියේ නැහැ. මේගොල්ලන්ගේ සීසන් එක පටන් ගන්නේ අප්‍රේල් සහ අගෝස්තු වල. ඔයාලත් ඩයිවින් කරන්න කැමති නම් ඒ කාලවලදී මේ තැනට එන්න පුළුවන්. ඉතින් අපි ආවේ අද ඩයිවින් කරන්න නෙමෙයි. ඒ හින්දා අපි මේ ගැන පෙන්නලා අපි ආපු ගමනට යන්න ලෑස්ති වෙලයි ඉන්නේ. මේ හැම තැනම හරි ලස්සන කබාන හදලා තියෙනවා. ඉතින් මේ තැන් සංචාරකයන්ගෙන් පිරිලා යනවා අප්‍රේල් මාසයේ අගෝස්තු මාසයේ. මේ තියෙන්නේ අර මං කලින් කිව්වා වගේ ඩයිවින් කරන්නේ කොහොමද කියලා උගන්වන තැන. ඉතින් මුහුදේ ගැඹුර කොච්චර ගැඹුරකට යනවද මේ විදිහේ මේ මුහුදු මසුන් කොයි ප්‍රමාණයකද කියන්නේ කොච්චර ගැඹුරකදද අපිට හම්බෙන්නේ මොන වගේ මුහුදු මසුන්ද ඉන්නේ කියන එක හැමදේම මෙතනදී උගන්වනවා. ඉතින් මේගොල්ලන්ගේ වෙබ්සයිට් තියෙනවා. ඒ WhatsApp numbers තියෙනවා. ඒ වගේ ඔයගොල්ලන්ට යාළුවා සම්බන්ධ කරගෙන මෙතෙන්ට එන්න පුළුවන්. මේ පෙන්වන්නේ ඔයාලා අපි ඉන්න තැන කල්පිටියේ ඉඳලා කිලෝමීටර් කීපයක් එහායි. මේ පේන පුංචි තීරුවට වම් පැත්තෙන් මුහුද දකුණු පැත්තෙන් කලපුව. මේ තමයි ඩයිවින් කරද්දී අර මුහුදේ ගැඹුර අඩි 100ක විතර ගැඹුරකදී හම්බෙන මුහුදු සතුන්. ඉතින් ඒ අයව සමහර වෙලාවල් වලට පිටරටට යවන්න එහෙම නැත්නම් ලංකාව තුළ විකුණන්න වගේ ව්‍යාපාර කටයුතු කරනවා මේ තැනදී. ඊට පස්සේ අපි බෝට්ටුවේ යන්න පිටත් වෙන්න තමයි සූදානම් වුණේ. ඉතින් මෙතන මසුන් අල්ලන්න යන බෝට්ටු, එතකොට ඩයිවින් වලට පාවිච්චි කරන බෝට්ටු, ඒ හැම දෙයක්ම තියෙනවා. ඉතින් අපි ඉන්නේ කන්දක්කුලිය ප්‍රදේශයේ කලපුව සීමාව තුළ. ඉතින් මේ තැන ඉඳලා ඉන්දියාව මුහුදු සීමාවට සහ ඉන්දියානු භූමියට බොහොම ළඟයි. කෙටි දුරක් තමයි තියෙන්නේ. ඒ නිසා මෙතනින් යන එන අයව නේවි එකේ චෙක් පොයින්ට් එකකින් පරීක්ෂා කරනවා.
ඉතින් අපි මේ බොහොම හිතවතෙක් එක්ක තමයි මේ ගමන ගියේ ඩයිවිං සෙන්ටර් එකේ. අනිත් එක අපි ළඟ තියෙන පුංචි දූපත් කොටසකට තමයි ගියේ. ඒ නිසා අපි ආරක්ෂක කබා පැළඳගෙන නැහැ. නමුත් ඔයාලා එනවා නම් මෙතනදී ඒ සම්පූර්ණ ආරක්ෂාව සහිතව ඩයිවිං කරන්න යන්න පුළුවන්. ඉතින් අපි අද ආවේ ඩයිවිං කරන්න නෙමෙයි. ඒ වුණත් අපි එතන තියෙන ආරක්ෂකාංශය දැනුවත් කරලා එයාලගේ අවසරය අරන් තමයි මේ ගමන පිටත් උනේ. ඈතින් ඔයගොල්ලන්ට පේනවා ඇති අර කයිට් පදින අයව සංචාරකයන් ඒ මුහුදු සීමාවත් මේ ආසන්නයේ තමයි තියෙන්නේ. ඉතින් අපි හරියට යන්නේ නැහැ. අපිට මුහුදට යන්න අවසර නැහැ. අපි ආරක්ෂක කබා පැළඳගෙන නැති නිසා. ඔන්න අපි ආවා අපේ ගමනාන්තයට. සන්සෙට් එකටත් බොහොම කිට්ටුයි. ඉතින් මේ නතර වෙලා ඉන්නේ පුංචි දූපත් කොටසක් වගේ තැනක. ඉතින් මේ දේවල් වැහි කාලයට වඩදිය කාලයට එහෙම මේ ජලයෙන් වැහිලා යනවා. ඉතින් පුංචි බෙල්ලෝ ලස්සන අර ගල් මල් වල කොටස් ඒ වගේ සමහරවට මැරිච්ච මාළු ඔය දේවල් අපිට ඔක දැක ගන්න පුළුවන්. ඉතින් වතුරෙන් වැහිලා තිබුණ නිසා හරිම සනීපයි කකුල තියලා ඒකේ ඇවිදිනකොට වැලි අහවේ හරියට නිකන් වතුර පිරිච්ච පුළුන් ගොඩක යනවා වගේ පෙඟිලා තිබුණේ. හරි සනීපයි කකුල් වලට. ඉතින් වටපිට බලද්දි වටපිටාවෙම සම්පූර්ණ වටේම මුහුද කලපුව දැක ගන්න පුළුවන්. ඉතින් හරිම ලස්සන පැත්තක්. තවත් ගොඩක් දේවල් තියෙනවා පෙන්වන්න කල්පිටිය නගරේ. අපි ඉදිරි වීඩියෝ වලින් කල්පිටිය නගරේ තවත් ලස්සන ස්ථාන කිහිපයක්ම ගෙන එන්න සූදානම් වෙනවා. ඉතින් අද අපි ආවේ කන්දක්කුලිය ප්‍රදේශයට. හැබැයි මුහුදු සීමාවට නෙමෙයි කලපුව සීමාවට. කලපුව සීමාවට ආවේ බෝට් සවාරියක් යන්න. මේ ඔයාලා දකින්නේ ඒ පුංචි දූපත් කොටස. එතනින් එහාට තියෙන්නේ ඒ කලපුව සීමාව. ඊට අනුතුරුව මුහුදු සීමාව. ඉතින් කල්පිටිය නගරය කියන්නේ මේ දෙපැත්තම දකින්න පුළුවන් තැනක් මෙන්න මේ විදිහට. ඔයාලා දකින්නේ අපි ඉන්න තැන Horizon Kite Surfing Beach Resort එක ළඟ තමයි අපි හිටියේ. මේ හරිය තමයි එන සංචාරකයින් අර කයිට් පදින්න යොදා ගන්න තැන. ඔයාලට මේ පේන නම්බර්ස් වලට කතා කරලා ඔයගොල්ලන්ටත් පුළුවන් ඩයිවිං කරන්න. එහෙම නැත්නම් බෝට් සවාරියක් හරි යන්න මේගොල්ලොත් එක්ක කතා කරගන්න. හොඳයි එහෙනම් අද දවසේ vlog එක අවසන් කරනවා. අපේ channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. ඒ වගේම like කරලා, comment කරලා යාළුවන්ටත් බලන්න share කරන්න. රැඳී සිටියාට ස්තුතියි.